යෝ WhatsApp සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ අලුත් වීඩියෝ එකකට. මේ වීඩියෝ එක වැටෙන්නේ මගේ සෙකන්ඩ් channel එකෙන්. අද බලන්න යන්නේ සදියාගේ වීඩියෝ එක. බලමු ඉතින් මොකෝ වෙන්නේ කියලා. බලන් ඉන්න. මචං සදියා දාලා තියෙන අලුත් වීඩියෝ එක ශ්‍රී ලංකාවේ ඉන්න ආතරම ගුරුවරු කියලා දාලා තියෙනවා. ඔව් ටීචර් හරි. එහෙනම් අපි ප්‍රැක්ටිකල් පටන් ගමුද පුතේ? හා. එහෙම බෑ මේ පිටර අපේ දානවා වගේ නෙමෙයි. තම තමාගේ වලත්තකමේ ප්‍රමාණය අනුව තම තමන්ට මේක තේරෙයි. ලිවින් ටුගෙදර් ඉඳලා බලලා ගැලපෙනවා නම් විතරක් බැරි කරනවා. මගේ සැකි යහපත් ළමයෙක් මන සුමන අංගම් මන සුමන ලලලලලා අර ගම්පෙරළිය ලියපු මෝඩයා මොකಾದ උයනව මාටින් වික්‍රමසිංහ මගේ නංගියා මොකද දාලි හා ඕන වෙලාවක පුළුවන්ද? එහෙම බෑ මේ පිටර අපේ දානවා වගේ නෙමෙයි මේක. ඔව් කියලා මේ කියන්නේ. මේ පුතා කියනවා නැති ඒ පුතා කියන දේ තමයි. හැබැයි මෙහෙමයි මේක මම කියනවා බට් මේ එක කවියකවත් තේරුම් මම පැහැදිලි කරන්නේ නැහැ. තම තමාගේ වලත්තකමේ ප්‍රමාණය අනුව තම තමන්ට මේක තේරෙයි. ඕකේ. එක්තරා ගොවි පවුල් දෙකක් තිබුණා. එක ගොවි පවුලක තරුණ ගොවි බිරිඳක් තරුණ ගොවි සැමියෙක් හිටියා. අනිත් එකේ හිටියේ වයසක මහලු ජෝඩුවක්. කොහොම හරි අනේ මොකක් හරි විපතක් වෙලා අර තරුණ ගොවියා අර පවුලේ තරුණ ගොවියා පිරිමියා මැරෙනවා. මේ මහලු නාගි ගොවියට හැඟීමක් පහළ වෙනවා මේ තරුණ ගොවි බිරිඳ ගැන. ඌට දැන් එකෙන්ම ගිහින් කියන්නත් බෑනේ. ඒ හින්දා ඌ නංගිව හම්බ වෙන්න ඇවිල්ලා වියන් යාර්ථයෙන් වෙන කවියක් කියනවා. අකලට පුරන් වෙන කුඹුරන් දකින්නකොට අතපය කකියනවා මං වගේ ගොවියෙකුට ආවෙමි කුඹුර අස්වද්දන හැඟුම පිට නැතුවට නොවේ සින්නක් කර කුඹුරු මට දැන් මේ ගොවිබිරඳර තීරණ වැඩි හරිද අනේ බලනා කියන්න කියලා එලවන්නත් බෑනේ මොකද උන්ගේ කුඹුර වැඩ කරන්නෙත් මෝනේ සූක්ෂම විදිහට ප්‍රතික්ෂේප කරන්නේ ගෑණි රිප්ලයි කවිය දෙනවා අරුට තනිය හැට ඇදෙන ගෑණි මොකද්ද කියන්නේ මේ නාගි ගොවියට කියනවා අකලට පුරන් ඌ අත්ලෝ දහම පිට අඳ ගොවියෙකුට හිමි නෑ මේ කුඹුරු වැට ඊළඟ පදේ තමයි මරුම ටැට්ටරයකින් අස්වැද්දු කුඹුරකට ඒකට එච්චර hina වෙන්න එපා පුතේ. අන්තිම පදේ තමයි හොඳම. මොකද කියන්නේ? ඇට්ටරයකින් අස්වැද්දු කුඹුරකට නගුලක් අරන් විත්කල හැකිලේ කියලා. හරිද? අන්දන්නේ. මම මේ කවියක් විතරයි කිව්වේ. තේරිච්ච නැති ළමයි ළඟ යාළුවගෙන් අහගෙන ගෙදර යන ගමන් කතා කරනවා. යන්න දැන් ගාන්නේ උත්තර ගස්සලා වරම බූසේ මගේ පොල්ල හොඳම සයිස් සුඹේ ටොපා කරන්න ස්ලයිස් මට පෙරසිටමෝල් දෙපන් දැන් දෙක බොන්නේ මොකද දීපම් මම්මට මොකද කරන්න බෑ උඹ බොන්න පුළුවන්ද මනුස්සෙක් ඊළඟදී මොකද්ද කවුද කියලා මේක යෝනි මාර්ගයේ මේක ගර්භාෂයේ මෙතින් ඉඳලා ගමු පතිවත ඒක එඩිට් කළා ඊට යටින් මම ඉන්නවා මෙයාට මොකද වෙලා තියෙන්නේ? ඔගේ මෙන්ටල්
ගාලා උට්ටුවද කොහෙද? පුතා ඇයිද ටීචර් වීඩියෝ කෝල් එකක් ගත්තේ? ප්‍රැක්ටිකල් කරන්න ටීචර්. දැන් තාක්ෂණයේ දියුණු හින්දා ප්‍රැක්ටිකල් කරන්න මුලට මුල හම්බ වෙන්න ඕනේ නෑ නේද පුතේ? ඔව් මිස් වීඩියෝ කෝල් වලින් පුළුවන් නම් ප්‍රැක්ටිකල් කරන්න. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී මේ තාක්ෂණය හා ගුරු ඇසුර ගැන තව ටිකක් හිතන්න ඕනේ නේද පුතේ? ඔව් ටීචර්. හරි. එහෙනම් අපි ප්‍රැක්ටිකල් පටන් ගමුද පුතේ? හා මං රෙඩි ටීචර්. ඔතන ඉඳ ඇත්ත. ඇත්ති. හරි එහෙනම් ඔයාව සම්පූර්ණයෙන් පේන විදිහට වීඩියෝ එක හදා ගන්න පුතේ. ඉන්න ටීචර්. ලිවින් ටුගෙදර් ඉඳලා බලලා ගැලපෙනවා නම් විතරක් මැරි කරනවා. ඒ කියන්නේ ඔයාට සෙට් වෙන කෙනෙක් හම්බුනොත් ඔයා ලිවින් ටුගෙදර් ඉන්න කැමතියි. ඔව්. ඒකට හරියන කෙනෙක් හම්බුනොත් හෙට ඉඳන් හරි. වාව්. අපිත් ඉතින් එහෙම ඉන්න ආසයි. ඉන්න විදියක් තමයි නැත්තේ. ඒ නෑ ඉතින් ලිවින් ටුගෙදර් ඉන්න දෙන්නෙක් ඕනේනේ. තනියෙන් ඉන්න බෑනේ. මොකද කියන්නේ? අපි දෙන්නට දෙන්න උදව් කරගන්න. සර් අපේ අම්මගේ ක්‍රෂ් එක ඔයා. එයා එළියේ ඉන්නවා. සර් බලන්න ඕනේ කියලා. මීට වැඩිය හොඳයි. මේක ටිකක් දිගහැරලා බලන්න සුදු බැලුවේ නැත්තම් අයාම කාප්පියක් ඔබ මාරඩයි. මොකද? අර මේ වරහද නෝනේ. මේ බබා ආ මේ ලෝකේ හොඳම රෝල්ස් රොයිස් එක කොහෙද තියෙන්නේ? කැරවන් ෆ්‍රෙෂ් එකේ නේද? අර ගම්පෙරළිය ලියපු මෝඩයා. මොකಾದ වෙනව? මාටින් වික්‍රමසිංහ. දැන් උඹලා ආසයිද ගම්පෙරළිය කියවන්න? එහෙනම් ඉතින් ඌටයි හෙලේ මහාගත් කරු කියන්නේ. මොකද හේතුව? මට තේරෙන්නේ නැහැ. ඇයි? ඕන තේරුම් ගල රොබි කොච්චර බොන්ද කියලා. අර අච්චු පොතේ හරි නැත්තම් ඉස්කෝලේ උගන්නපු ගුරා හරි කියනවා. කවුද හෙලේ මහාගත් කරු? වික්‍රමසිංහ. දැන් ලියනවා මේක විභාගෙට. දැන් උඹලට ෆීල් වෙන්නේ ඌ මහාගත් කරුද මොනගත් කරුද කියලා. උගේ පොතක් කියවන්න හිතෙන්නේ නැහැ. හිතෙනවද? මට නම් හිතෙන්නේ නැහැ. ඊළඟට ඔබේ සිංහල සාහිත්‍යයට අර මොනවද රෙද්දවල් ටිකක් ඉගෙනවනේ. මොකටද ඒවා? අදටත් මම කල්පනා කරනවා මොකටද ඔබේ? අර සැලීනි සංදේශයේ තියෙනවනේ. ඒකේ තියෙනවා පළවෙනිම කවිය මොකද්ද මම දන්නේ නැහැ. ඒකට ආදේශක කවියක් අපි එක දවසයි මට ඇහුනේ. ඒක මට මතකයි. රැය පැමිණිය ඇය පැමිණිය ඇඳ ළඟට. අන්තිමට තියෙනවා සැලලීනිය ටීක් ටීක් බල කැලණියට. පිස්සු සුත්තේ. මෝඩයාගේ වැඳලා නැද්ද? නෑ. වැඳලා නැතුවද ඔහම? ඔය ළමයි මගේ දරුවෝ වගේ මගේ පුතාලා වගේ හොඳට ඉගෙනගෙන මේ රට ලස්සන කරන්න ඕන මේ රට ලස්සන කරන්න ඕන පුතා අද පාඩම ඇඳ උඩ සෙල්ලම් සමවැස්සේව හරියන්නේ එක්ක කොල්ලෙක් හොයාගන්න ඕනේ අක්ක කෙනෙක් එක්ක කෙල්ලෙක් හොයාගන්න ඕනේ අයියා කෙනෙක් කෙල්ලොන්ට අයියලා හොයාගන්න එක ලේසි විශේෂයෙන් කැම්පස් ගියාට පස්සේම රයිට් ඔයාට අවශ්‍ය කරන දේවල් ලබා ගන්නත් ලේසි නැත්නම් කැම්පස් එකේම කොල්ලෙක් එක්ක යාළුවනම් බලහන් ඉතින් කන්නවත් ගියාම හිඟා ගන්න වෙන්නේ තමන්ට වඩා වැඩිමල් එක්කෙනෙක් අසත බඳින කියන්නේ ඇයි දන්නවද තමන්ව අනාගතේදී තාත් එක්ක වගේ බලාගන්න එහෙම එකෙක් හොයාගන්නත් දෙනවා ඉතින් හැබැයි කොල්ලෝ හොයාගන්න ඕනේ පොඩි උන් අක්කලා හොයාගත්තාම මෙන්න මොකක්ද දන්නවද ඒගොල්ලෝ එක්කෝනේ වයසට ගියාම උඹට එපා වෙනවා ඒක එහෙම එපා වෙනවා ඇයි එපා වෙන්නේ දැන් ආච්චි ඔය එකට යනකොට ළමෙක් දෙන්නෙක් හම්බුනට පස්සේ ඔබ කවුද මල්ලි ඔයා යනකොට අනිත්ලාට වෙන්නේ අම්මයි පුතා යනවා අක්කලා යාළු කරගන්න එපා කියන්නේ බැන්දට පස්සේ මිනිහෙක් කට ඇරියොත් ඒ එනමක් පරින්න තමයි ඔය මහ පොට ඇඟිල්ල අරගෙන ඒ ගාලා දැන් මෙහා පැත්තේ ඉන්න කෙලි පොඩ්ඩ මාත් එක්ක උරුතල් වෙනවා ආසියාවේ ට්‍රෙන්ඩින්ම ජපන් පන්තියේ ගුරුතුමිය තනියා නොහොත් ශාමිනී සෙන්සේ මම අනිත් කියලා කියන්නේ තම අසරණ සිසුන්ට විවේක ගැනීමට ඉන්ටර්වල් නොදී නොනවත්වා අමානුෂික ලෙස කන්ජි ඉගැන්වීමක් සිදු කරමින් පවතී. මින් පීඩාවටපත් සිසුන් මෙම අසාධාරණයට එරෙහිව ඉන්ටර්වල් දෙනතෙක් අඛණ්ඩ වැඩ වර්ජනයක් සංවිධානය කර ඇත. මේ සඳහා ඔබ සැමගේ සහාය බලාපොරොත්තු වෙමු. බීට්ටක් ගල්ලන්න ඕනේ. අපුඩියක් ගහන්න ඕනේ. ඔයාලා තට්ටුවක් දාන්න ඕනේ. හරි. ආගියන්. අංගම්මන සුමන ලා 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 අංගම්මන සුමන අංගම්මන
තුම ගස මුල බෑයුමෙන් දැනේ ලාලලලාලා හා යන කඩිසරින් දැනේ අමුතු බද්දීම අත ඇල්ලුමින් දැනේ ආනාහිය පානා අඬ හැරෙන් දැනේ නහින දෙහින කාලෙට පින් කෙරුම යුත ලාලලලාලා කහින කලත කූරින් විල්වලින් එත බහින දියෙන් දෝතක් මුත් ගතොත් ඇත ලාලලලාලා පනින රිලවුන්ට එනිමන් කමක් නැත අම්මිලා දෙන්නේ නෑ නේද ගාගන්න හොඳට ගාගන්න සමහර අයගේ යෝනි මාර්ගය ඉද මදි නම් මොකද කරන්නේ? තව යෝනි මාර්ගයක් ගන්න. ඉනාවෙන්න ඕනේ නෑ මගේ සකි යහපත් ළමයෙකි නුවණක් ඇතුල්ෙකි වැටක් සම්මතෙකි මට එළිය නේද තරුණ කැල ඕක ඇවිල්ලා පිරිමි වේසාවෙක් කොහෙද දන්නේ නැ මෙච්චර දවසක් හැංගිලා හිටියේ නෝටි මංගෙනද හොයන්නේ මං තම කැරියා ගානක් නැතුව මිස්ලා තුනක තෑරියා මං නම ගෙනින පසලේ පළවෙනියා හුත්ත මම පිවෙකින්නේ රටම නම තියලා දෙවහිටියට කරගෙන මයි පියුම් කමිස්ගේ එක තමසයි පුතිනි මිස්ගේ ෆිගර් එක ෆයින් කෝල් මියුත් කලාතේ අකදිමයි හොබින් දෙයත් මගේ පන තමයි මේ ඔක්කොටම එක ලෙස මම සලකයි සිරිමත් ලෙස පෙන් වන සෙනෙත් මමයි උත්තරට මොහොල්ලපු හෙඩ් ට්‍රැෆික් මමයි ඔය කල්සිමි හුජ යන අයලට බැහැ මේවා මම කැරියා මෙන්න දාදී නෑ බොරු බේගල් මම හදලා කසේ පතුව වගේ සීගිරි ගල් මිස්ලා ටික දාලා අදිනවා බිගු සිතුවා මංගෙනද හොයන්නේ මං තම කැරියා ගානක් නැතුව මිස්ලා තුනකට ඇරියා මං නම ගෙනින පසලේ පළවෙනියා හුත්ත මම පිවෙකින්නේ රටම නම තියලා ගෙනද හොයන්නේ මං තම කැරියා ගානක් නැතුව මිස්ලා තුනකට ඇරියා මං නම ගෙනින පසලේ පළවෙනියා හුත්ත මම පිවෙකින්නේ රටම නම තියලා දෙවහිටියට කරගෙන මයි පියුම් කමිස්ගේ එක තමසයි පුතිනි මිස්ගේ ෆිගර් එක ෆයින් අඩෝ ඉවරයිද? විනාඩි 12ක් බලලා දන්න වෙනට ඉවරයි. හරි එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න.